සෝෂල් මීඩියා වල ගොඩක් වෙලාවට මේ විවිධ වූ ස්ථානවල අපි ගත්තොත් එහෙම කඳු මුදුන් වල වෙන්න පුළුවන් සමහර වෙලාවලට ලේක් සයිඩ්ස් වල අපි දැකලා තියෙනවා මේ කබානා ත්‍රිකෝණාකාර හැඩේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. මුලින්ම මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මොකක්ද මේ කබානා කියන්නේ කියලා. ඇත්තටම අපි කබාන එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රය නම් අපි යන සේවාදායකයට හෝ නිවාඩුවක් ගත කරන කෙනෙක්ට නිස්කලංකව නිවාඩුවේ පාඩුවේ බොහොම සුපෝගභෝගී ඉන්න පුළුවන් ස්ථානයක් තමයි කබානයක් කියන්නේ. හැබැයි කබාන එකක් කිව්වහම අපිට සාමාන්‍යයෙන් එකපාරටම මෙවැනි දෙයක් තමයි මේ නිකන් ත්‍රිකෝණාකාරයක් වගේ තියෙන නිකන් එක පිරමීඩ ආකාරයෙන් තියෙන යම්කිසි නිර්මාණයක්. හැබැයි ඇත්තටම කබාන එකක් කියලා කියන්නේ ඒක නෙමෙයි. කබාන එකක් කියලා කියන්නේ මේ කබාන කියන concept එක තුළ ඒක එක හැඩතලයක් විතරයි. ඒතර කබාන එකක් කියලා කිව්වහම මේකට විවිධ හැඩතල අපිට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඒක ගෝලාකාර වෙන්න පුළුවන්, ඍජුකෝණාස්ත්‍රාකාර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ හැඩතල භාවිතා කරලා කබානා නිර්මාණය කරන්න පුළුවන්. එතකොට අර අපි නිරන්තරයෙන්ම අපිට අර දෙයක් කිව්වම ඔළුවට එන ඡායාරූපය තමයි ත්‍රිකෝණාකාරය කියලා කියන්නේ. නමුත් ඒක මේ කබානා concept එකේ තියෙන එක හැඩතලයක් විතරතර විවිධ හැඩතල වලින් අපිට කබානා නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි ඒකේ විශේෂත්වය වෙන්නේ නිදහස සුවපහසුවේ සහ තමන්ගේ විවේකී කාලය හරියට ගත කරන්න පුළුවන් ස්ථානයක් අපි ගොඩක් වෙලාවට කබානයක් එහෙම නැත්නම් තාපි වචනකින් කොටේජස් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් විලා කියලා කියන්න පුළුවන්. මේ හැම දෙයකින් ගම්මේ වෙනත් එකම දේ. ඉතින් ඒ වගේ සුවිශේෂී ස්ථානයක් තමයි ඇත්තරම කබාන එකක් කියලා අපි හඳුන්වන්නේ.